ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. ඔයාලට ඕනක කොගොල්ලෝ තෝරගන්න මට කියන්නේ. යකෝ මට පොඩි බෝම්බයක් නෑනේ මූට ගහන්න. ඉතින් අපි දැන් බලමු මම මේ PC බිල් එකට එකටම තෝරගත්ත මදර්බෝඩ් එක මොකක්ද කියලා. ඒ තමයි Asus A520K කියන මදර්බෝඩ් එක. ඇත්තටම දැන් ගොඩක් කට්ටිය අහන්න පුළුවන් B550 මදර්බෝඩ් එක තෝරගත්තේ නැති කියලා. ඉතින් බජට් අපිට අනිවාර්යෙන් ලක්ෂ 2කට මේ PC බිල් කරගන්න ඕනේ. ඒ නිසා තෝරගත්තා. මම මේ මදර්බෝඩ් එක තෝරගත්තා කියලා කිව්වොත් අපි PS7 ගෙන හැම ස්පෙක් එකක්ම අපිට බලා ගන්න පුළුවන් කස්ටම් හાર્ඩ්වෙයාර්ස් විදියට. ඒ කියන්නේ අපිට මේක කිසිම දෙයක් අපිට අප්ඩේට් කරගන්න බෑ. Brother, what's that? නමුත් මම මේ තෝරගත්ත ප්‍රොසෙසර් එකට සහ මදර්බෝඩ් මේ හැම දෙයකටම අපිට ඉස්සරහට මේක අප්ඩේට් කරගන්න පුළුවන්. ඒ තමයි මේක හදන්නේ. ඒක නැත්තම් අප්ඩේටබල් විදිහට තමයි මේ මදර්බෝඩ් එකත් මම මේ බිල් එකට තෝරගත්තේ. ඉතින් මුලින්ම අපි බලමු PS5 එකේ තියෙන CPU එක මොකක්ද කියලා. ඉතින් මේකේ එන්නේ Zen 2 ආකිටෙක්චර් කියන CPU එකක්. ඒ කියන්නේ මේක කෝස් 8ක් වගේම thirds 1000ක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ස්පෙක්ස් වලට සමාන වෙන අපි ප්‍රොසෙසරයක් විදිහට ගත්තොත් මම තෝරගත්තේ Ryzen 5 5500 කියන ප්‍රොසෙසර් එක. ඉතින් මේකේ කෝස් 6ක් වගේම thirds 12ක් අපිට මේක බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට PS5 එකේ එන්නේ Zen 2 ආකිටෙක්චර් එක. ඒ උනාට මේ මම තෝරගත්ත ප්‍රොසෙසර් එක අපිට බලා ගන්න පුළුවන් Zen 3 ආකිටෙක්චර් ටෙක්නොලොජි එක තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට ප්‍රොසෙසර් එක ගත්තොත් අපිට ප්‍රොසෙසර එක PS5 එකට වඩා PS5 එක ප්‍රොසෙසර එකට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා බලා ගන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ like ඕගොල්ලෝ මම මේ වීඩියෝ කරේ කිසිම PC එකට PS5 එකට බනින්නවත් PS5 එකට අපහාස කරන්නවත් නෙවෙයි. මම වීඩියෝ කරේ try එකක් දෙන්න අපිට පුළුවන් ද PS5 එකට සම කරන්න ලක්ෂ 2ක බජට් එකකින් PC එකක් බිල් කරලා කියලා තමයි මම මේ කරන්නේ. ඉතින් ඇත්තටම මේ comment section එකේ වැලෙන්න එපා ඉන්න. comment section එකේ වැලෙන්න නම් එපා. ඉතින් ඒක නිසා තමයි කියන්නේ. ඇත්තම comment දාන්න. ඒතකොට engagement එක වැඩි. ඒගොල්ලෝ ගොඩක් දේවල් දන්නේ නැති දේවල් මේ ස්ටුඩියෝ එකේ අපි content creator ඇතුලේ ගොඩක් දේවල් එනවා. ඉතින් ඔයගොල්ලෝ comment දාන එක ඇත්තම ගොඩක් වටිනවා. එහෙනම් අනිවාර්යෙන් comment එකක් දාන්න මේ වීඩියෝ එකේ අදහස ගැන. ඉතින් විශේෂම පහටක් තමයි graphics කියලා කියන්නේ. ඒවට බලා ගන්න පුළුවන් වෙන්නේ PS5 එකේ 10.28 teraflops එන graphics. ඉතින් අපිට මේක සමාන වෙන කාඩ් එකක් විදිහට මම choice කරේ RTX 3060 12GB VRAM එකක් තියෙන කාඩ් එකක්. ඉතින් ඇත්තටම මේ කාඩ් එක ගැන විශේෂම මතක් කරන්න ඕනේ. මේ කාඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 13 එහෙම නැත්නම් 13ක් අපිට මේකේ teraflops බලා ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ Nvidia සමාගමෙන් අපිට මේක දීලා තියෙනවා DLS කියලා එකක්. මේ එක තමයි අපිට බලා ගන්න පුළුවන්. ඒක ඇයි කියලා බැලුවොත් ඒ සීලින් අපිට ඔන් කරන් බලා ගන්න පුළුවන්. අපිට PS5 එකට නැති ෆ්‍රේම් රේට් එකක් අපිට මේ PC බිල් එක කරලා. ඉතින් ඊළඟට තියෙන විශේෂම පාර්ට් එක තමයි RAM එක. මේ RAM එකේදී අපිට PS5 එක බලා ගන්න පුළුවන් වෙන්නේ 16GB DDR6. අතන මම හිතනවා DDR6 කියන දැන් quality එක quality එක තමයි දැන්ට වෙලා තියෙන්නේ. මේ අතර quality එක ඔයගොල්ලෝ ගහලා බලන්න අවශ්‍යද මේක ගහම මේ හොඳට quality එකට එනවලු කියලා මම අහලා තියෙනවා. ඉතින් අතර මම experience නැහැ එන්න මම කියන්නේ නැත්te වැඩි. ඉතින් ඒ නිසා අපි PC බිල් එකට තෝරගත්තේ 16GB RAM. නමුත් මෙතනදී අපි DDR4 තමයි use කරන්නේ. මොකද කිව්වොත් අපි DDR6 එකකට ගියොත් මොකක් හරි උගස් තියන්න වෙනවා අනිවාර්යයෙන්ම මේකද. එහෙම වෙනවට වඩා DDR4 එකක් ගන්න එක කියලා මම හිතනවා. What? Bro, what are you talking about, man? හරි සනීප. හරි ඉතින් ඊට පස්සේ ඇයි මම DDR4 use 16GB එකක් use කරේ? අපි මෙතනදී කිසිම 16GB තනි RAM stick use කරන්නේ නැහැ. මොකද අපි 16GB RAM use කරද්දී 8GB දෙයක් තමයි මෙතනදී use කරන්නේ. ඒකයි කියලා කිව්වොත් dual channel work කරනවා. dual channel මොකක්ද කියලා දන්නේ නැත්නම් පහළෙන් comment එකක් දාන්න. මම next video එක dual channel ගැන සම්පූර්ණ විස්තරයක් ඔයගොල්ලන්ට අරගෙන එන්න. මොකද dual channel එකකට one stick එකට වඩා ලොකු performance එකක් දෙන්න පුළුවන්. ඒක නිසා මම මෙතනදී 8GB RAM stick අපි bill එකට මම use කරනවා. ඒ කියන්නේ 16GB DDR4 8GB RAM stick දෙකක් අපි PC bill එකට මම use කරගන්නවා. සරලයි සනීපයි සුන්දරව ගොස් තියන්න තු DDR4 එකට යන්න කැමතිද? ඔන්න ඔබ ගහන්න. විශාල කරදරයක් වුණා නෙමේ. So guys අපි දැන් බලමු මේ PC bill එකට ගිහපු සම්පූර්ණ cost එක කීයද කියලා. ඉතින් guys මේ තියෙන මේ PC bill එකට මම Photoshop එකෙන් design කරපු chart එක. ඉතින් මේ තියෙන්නේ අපේ PC bill එකේ specs ටික සහ මේකේ prices ටික. අපි පළවෙනියට ගත්තොත් AMD Ryzen 5500 processor එකට අපිට රුපියල් 30000ක් ගිහලා දිනවා. ඊට පස්සේ Asus Prime අපිට A520K motherboard එක අපි තමයි use කරන්නේ. මොකද නැත්තම් ඇත්තටම මේ low budget එකක් අපිට යනවා. ඉතින් ඒක නිසා ඒකට රුපියල් 18000යි. ඒ වගේම 16GB RAM එකක් මම කලින් කිව්වා වගේ DDR4 තමයි use කරන්නේ. ඒ වගේම මේකට dual channel work කරන නිසා 8GB RAM දැක්කම මෙතන use කරන්නේ ඒක 12 විතර. ඊට පස්සේ තියෙන්නේ අපේ storage එක. ඒ කියන්නේ 256GB NVMe SSD එක. මොකද මම මෙතන 256GB use කරේ කිව්වොත් අපිට මේක ලක්ෂ 2 ඇතුළත බිල් කරගන්න ඕනේ. ඉතින් ඇත්තටම ලක්ෂ 2 ඇතුළත බිල් කරගන්න ඕන කියන්නේ දැන් අපිට තව 10ක් ඇතුළතලා තියෙන total value එක පේනවා ඇති. කැමති නම් ඔයාලට පුළුවන් ඒකට 500 නැත්නම් 500 NVMe SSD එකක් use කරන්න. ඉතින් ඊට පස්සේ අපි power supply එක නැත්නම් power unit
සපෝට් එක විදිහට 16 වෝල්ට් පවර් සප්ලයි එකක් රුපියල් 4000කට මම බැලුවා වෙබ්සයිට්ස් වල ඔක්කොම සංසන්දනය කරලා බලද්දි මට ඒ ගණන් හමු වුණා. ඉතින් ඊට පස්සේ තමයි අපේ මෙයින් පාර්ට් එක RTX 3060 12GB VRAM එකක් එකන කාඩ් එක 1.10ක් වෙනවා. ඒ වගේම සාමාන්‍ය කේසින් එකක් එක පෑන් එකක් දාගෙන කේසින් එකක් රුපියල් 6000කට විතර අපිට ගන්න පුළුවන්. ඒකත් එක්ක අපිට ටෝටල් වැලියු ගාලා තියෙනවා 1.90ක්. ඉතින් මෙතන ඔයගොල්ලෝ 4000ක් ඇඩ් කරගන්න. මොකද ඒ 4000 අපේ කූලර් එකට යනවා. මොකද මම මෙතන කූලර් එක ඇඩ් කරලා නැහැ. මට මෙතන ස්පේස් එකක් නැති නිසා. ඉතින් ඒක කූලර් එකට ගියාට පස්සේ තව අපිට ඉතුරු වෙනවා රුපියල් 6000. ඒ 6000 යන 9500 එකතු කරලා කැමති නම් ඔයාලට පුළුවන් 500 ටිකක් මේකට ඇප්ලයි කරගන්න. ඉතින් අපි දැන් යන්නේ වීඩියෝ එන්ඩ් කරලා ලයික් ඕගොල්ලෝ මේ දෙකම පටලවා ගන්න එපා. PS5 කියන්නේ games only අපිට බලා ගන්න පුළුවන් නේද? ඔයගෙන් Google YouTube එකවත් යන්න පුළුවන්. නමුත් games only product එකක් දැන් ලෝකෙ රිලීස් වුණා නම් games වලටම රිලීස් වුණා නම් ඒක තමයි PS5 කියලා කියන්නේ. ඉතින් ඇත්තටම ඔය දෙක පටලවා ගන්න එපා. PC කියන්නේ gaming PC කියන්නේ මොකක්ද? PS5 කියන්නේ මොකක්ද කියලා. අපිට PC එකෙන් කරන්න බැරි අපිට PC එකෙන් කරන්න බැරි වැඩ PS5 එකෙන් කරන්න පුළුවන්. PS5 එකෙන් කරන්න බැරි වැඩ අපිට PC එකෙන් කරන්න පුළුවන්. so ඒ දෙක පටලවා ගන්න එපා. ඉතින් like කියන්න ඕනේ ඔයගොල්ලෝ ගේම්ස් ඇත්තටම ගේම්ස් ගහන කට්ටිය මම කියන්නේ ලීඩර් සෝෆා එකෙන් ගේම්ස් පාරක් ගාලා කොන්න කියන කණ්ඩායමක් ඒක PS එකක් ගන්න මොකක් කරු ගස් තියලා අවුලක් නැහැ. අසෙප්පු ගහනද කුඩු ගහනද? අපි තමයි හොඳට දැන් වෙනස මේ PC bill එක කරන මොකක් කරු ගස් තියන්න කැමති නැහැ. ඒක තු ගස් තියලා කරගන්න. ඒක අවුලක් නැහැ. නැත්නම් විකුණුට කරනත් මම දන්නවා මේ පවුමකට 3000 පවුම කීයද දන්නේ නැහැ මේ රත්තරන් ගැන හොයන්න යන්න ඕනේ නැහැ මේ ඉතින් ඒ නිසා මෙහෙමයි කියන්නේ ලයික් වා සෝෆා එකේ ඉඳන් ලස්සන ගේම්ස් ප්ලේ කරන්න කැමති කෙනෙක් නම් ඔයා ගන්න ඕන අනිවාර්යයෙන්ම PS5 එක. so ඔයා මේ PC එක අරගෙන ඉස්සරහටත් මේක වැඩ දියුණු කරගෙන ඔයාගේ වැඩ ටික කරගෙන යන්න කැමති නම් ඒ කියන්නේ ඔයා graphic designer කෙනෙක් නම් content creator කෙනෙක් නම් video editor කෙනෙක් නම් නැත්නම් freelancer කෙනෙක් නම් ඔයාට පුළුවන් මේකෙන් ඔයාගේ PC එක ගත්ත සල්ලි ටික cover කරගන්න. so මමත් දැන් freelance කරලා මගේ PC එක ගත්ත සල්ලි ටික මම cover කරගෙන තියෙන්නේ. ඉතින් අතන මම freelance කරන්නේ video editing පැත්තේ. මොකද මට මගේ channel එකේ experience එක තියෙනවා සහ මම client ලාගේ වැඩ කරපුවා මට experience තියෙනවා. so මම විතර 5 එක නෙමෙයි කතා කරන්න ආවේ සහ freelance කරන්නේ විතර කතා කරන්න ආවේ. ඉතින් ඒ නිසා අපිට පුළුවන් PC එකක් කරගෙන ඒ ටික cover කරගන්න සහ ඉස්සරහට අපිට ඒකේ සල්ලි වල පුළුවන් PS5 එකක් ගන්න. so PS5 එකක් තියෙනවා මෙතනදී hate comment section එකේ දාන්න එපා. ඔයාලගේ අදහස් පාලියෙන් දාන්න. මගේ නිවැරදි කිරීම මම මොකක්ද දෙනවා. වැඩ පාලියෙන් ගන්න නැත්නම් මොකද හරි වැඩ නිවැරදි කරලා මම හිතන හොඳයි කියලා. මොකද විභාගෙත් ඒක ලකුණු 10ක් දුක දාන්න වෙනවා මේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ ගැන පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අද වීඩියෝ මේ තුන නවත්තන එනවා. මේ තාවත් වීඩියෝ ලයික් එකක් දාන්න නැත්නම් දැම්ම දාන වීඩියෝ ලයික් එක. මොකද මේ වීඩියෝ මම මාන්සලා ගොඩක් මාන්සලා මෙතරම තොරතුරු ගෑවෙනවා හොයලා ඒකයි වීඩියෝ සෙන්ස් වල දාන්න පරක් වුණේ කියලා මම හිතනවා. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන් channel subscribe කරලා අපේ channel එකට පොඩි support එකක් දෙන්න කියලා මතක් කරනවා. එහෙනම් මේ වීඩියෝට මම අද දෙන්න නවත්තනවා. මේ වගේ තවත් interesting super super වීඩියෝ එකකින් ඉක්මනින්ම හැමෙනකම් ඔයාලා හැමෝටම සයි වේවා. ගිහින් නම් PS5 එකක්ද PC එකක්ද කියලා කමෙන්ට් එකක් දාන්න. bye